හිරු මඩලක්සේ ප්‍රඥාවෙන් බබලන සඳ මඩලක්සේ ප්‍රඥාවෙන් බබලන තුන් ලෝකාග්‍රෝ ධර්මරාජ වූ අපගේ ධර්ම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ගිනිසිලුවක්සේ ප්‍රඥාවෙන් බබලමින් මිත්‍යා දෘෂ්ටික මතවාද ඛණ්ඩනය කරමින් සම්බුදු සසුන ඉස්මතු කොට වදාළ අපගේ පරම සුපූජනීය නාගසේන මහරහතන් වහන්සේටද নমස්කාර වේවා. සාදු සාදු සාදු. අප කාගෙත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් ඔබ මේ එකතු වෙන්නේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් සංවාදයේ සමග. අද අපි ඉගෙන ගන්නේ මිලිඳු රජතුමා විසින් අහපු බොහොම ගැඹීර ප්‍රශ්නයකට නාගසේන මහරහතන් වහන්සේ දීපු ගැඹීර පිළිතුරක් ගැන. ස්වාමීනි නාගසේනයන් වහන්සේ නිරෝධය නිවනද කියලා අහනවා. එතකොට අපගේ නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජාණනි නිරෝධේ නිවනයි කියලා. ස්වාමීනි නාගසේනන් වහන්සේ නිරෝධය නිවනක් වන්නේ කොහොමද කියලා අහනවා. අපගේ මහා ප්‍රඥා ඇති නාගසේන මහරහතන් වහන්සේ රජතුමාට කියලා දෙනවා මහරජාණනි සියලුම බාල පෘථග්ජනයන් ආධ්‍යාත්මික බාහිර ආයතනයන් ආධ්‍යාත්මික ආයතන කියන්නේ මොනවද? ඇස නම් වූ ආයතනේ, කන නම් වූ ආයතනේ, නාසය නම් වූ ආයතනේ, දිව නම් වූ ආයතනේ, කය නම් වූ ආයතනේ, මනස නම් වූ ආයතනේ. බාහිර ආයතන කියන්නේ මොනවද? රූප නම් වූ ආයතනේ, ශබ්ද නම් වූ ආයතනේ, ගන්ධ නම් වූ ආයතනේ, රස නම් වූ ආයතනේ, පහස නම් වූ ආයතනේ, අරමුණු නම් වූ ආයතනේ. මහරජාණනි මේ සියලු පෘථග්ජනයන් ආධ්‍යාත්මික බාහිර ආයතනයන් මමය මාගේ ආත්ම වශයෙන් උත් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් සතුටින් පිළිගන්නවා. එතකොට මමය මාගේ ආත්මය කියන හැඟීමෙන් ඒ වගේම නිට්ටයයි සුඛයි ආත්මයි කියන හැඟීමෙන් ඇස පිළිගන්නවා, කන පිළිගන්නවා, නාසය පිළිගන්නවා, දිව පිළිගන්නවා, කය පිළිගන්නවා, මනස පිළිගන්නවා, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු පිළිගන්නවා. සතුටින් පිළිගන්නවා. ඒ වගේ ಗುಣ කියනවා. ඒ වගේ බැසගෙන ඉන්නවා. ඔවුන් ඒ සැඩ පහරේ ගහගෙන යනවා. සැඩ පහරේ ගහගෙන ගිහිල්ලා ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දුම්නස් සුසුම් විලින් වලින් නිදහස් වෙන්නේ. ඔවුන් දුකින් නිදහස් වෙන්නේ නැහැ කියලායි මම කියන්නේ. නමුත් මහරජාණනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඉන්නවා. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන මගේ ආත්මය වශයෙන් ගන්නෑ. නිට්ටයයි සුඛයි ආත්මයි වශයෙන් ගන්නෑ. සතුටින් පිළිගන්නෙත් නෑ. ಗುಣ කියන්නෙත් නෑ. එහි බැසගෙන ඉන්නෙත් නෑ. කොහොමද ඒක කරන්නේ? ආර්ය ශ්‍රාවකයා නුවණින් විමසනවා මේ ඇස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන කේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා නුවණින් විමසනවා. මේ කන හේතුන් නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා නුවණින් විමසනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නාසය ගැන නුවණින් විමසනවා. මේ නාසය හේතුන් නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා නුවණින් විමසනවා.
ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා නාසය ගැන නුවණින් විමසනවා. මේ නාසය හේතුන් නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා නුවණින් විමසනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දිව ගැන නුවණින් විමසනවා. මේ දිව හේතුන් නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා නුවණින් විමසනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කය ගැන නුවණින් විමසනවා. කොහොමද? මේ කය හේතුන් නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මනස ගැන නුවණින් විමසනවා. කොහොමද? මේ මනස හේතුන් නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ ගැන නුවණින් විමසනවා. මේ රූපය හේතුන් නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ශබ්ද ගැන නුවණින් විමසනවා. මේ ශබ්ද හේතුන් නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ගන්ධ සුවඳ ගැන නුවණින් විමසනවා. කොහොමද? මේ ගන්ධ සුවඳ හේතු නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඊළඟට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විමසනවා මේ රස ගැන. මේ රසය හේතුන් නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පහස ගැන විමසනවා. මේ පහස හේතුන් නිසා හටගත්තේ. හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අරමුණු ගැන නුවණින් විමසනවා. මේ අරමුණු හේතුන් නිසා හටගත්තේ. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන හේයින් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මේ විදිහට නුවණින් විමසනකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආධ්‍යාත්මික ආයතන 6 පිළිබඳවත් බාහිර ආයතන 6 පිළිබඳවත් මම කියලා, මගේ කියලා, මගේ ආත්මයේ වශයෙන් ගන්නෙ නැහැ. නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් ගන්නෙත් නැහැ. ඒක සතුටින් පිළිගන්නේ නැහැ. ඒ හේතුව ආදීනව අනුව නුවණින් දකින්න. මොකක්ද ආදීනවේ? ඇසේ යම් අනිත්‍ය ස්වභාවයක්, දුක් ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක් තියෙනවා. කනේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. නාසයේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. දිවේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. කයේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. මනසේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. රූපේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. ශබ්දේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. ගන්ධේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. රසේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. පහසේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. සිතුවිලි වල අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවයක් තියෙනවා. එතකොට ආදීනව අනුව දකිමින් නුවණින් සලකා ඒ වගේ යථාර්ථයේ නුවණින් විමසනවා. සතුටින් පිළිගන්නේ. ඒ වගේ ಗುಣ කියන්නේ. මොකද ಗುಣ කිව්වොත් තමයි ඒක බැසගන්නේ. එතකොට ආදීනව අනුව නුවණින් සලකනවා. එතකොට ඒ පිළිබඳ කලකිරෙනවා. නොයල්මක් ඇති වෙනවා. එතකොට තමයි මේ ආධ්‍යාත්මික ආයතන නිදහස් වෙලා බාහිර ආයතන නිදහස් වෙන්නේ.
ඔහු සතුටින් නොපිළිගන්න නිසා, එහි ಗುಣ නොකියන නිසා, එහි නොබැසගෙන ඉන්න නිසා ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම නිරුද්ධ වෙලා යනවා. ඔය ආකාරයට මුළු මහා දුක් රැසම නිරුද්ධ වෙලා යනවා. මෙසේ මහරජාණන් නිරෝධය නිවනයි. එහෙනම් යම් තණ්හාවක් ඇද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ ත්‍රිවිධ තණ්හාවෙම ඉතිරි නැතුව නොයල්මෙන් යම් නිරුද්ධ වීමක් ඇද්ද? ඒ නිරුද්ධ වීම නිසා උපාදානෙ නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීම නිසා භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීම නිසා ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් නිරුද්ධ වෙලා යනවා. මේකෙදි අපි තේරුම් ගන්න ඕනි අසෘතවත් පෘථග්ජනයා. එයා ජීවිතය ගැන කල්පනා කරන්නේ වෙනම විදියකට. එයා කොහොමද හිතන්නේ? මේ ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු එයා ගන්නේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. එයා ගන්න මේවා නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා. ඉතින් මොකද වෙන්නේ? ඒවා සතුටින් පිළිගන්නකොට, ඒ වාගේ ಗುಣ කියනකොට, ඒ වාගේ හිත බැස ගන්නවා. හිත බැසගත්තට පස්සේ ඔවුන්නේ සැඩපහරේ ගසාගෙන ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් වල අතරමං වෙනවා. ඔවුන් මේ දුකින් නිදහස් වෙන්නේ. ඉතින් ඔවුන් බොහෝ දුක් විඳ මේ සසර ගමනේම විඳවනවා. හැබැයි දුකින් නිදහස් වීම පිණිස නුවණ මෙහෙවන ශ්‍රාවකයා සත්පුරුෂයන්ගේ ඇසුරෙන්, කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඒ ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6 අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් සලකනවා. ඔවුන් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා ඒවා සතුටින් නොපිළිගන්න නිසා, ඒ වගේ ಗುಣ නොකියන නිසා, නොබැසගෙන ඉන්න නිසා තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව නිරුද්ධ වීම නිසා උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීම නිසා භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීම නිසා ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ නිරුද්ධ වීම මහරජාණනි මේ වගේ මුළු මහත් දුක් රැසීම නිරුද්ධ වීම නිරෝධය අමා මහ නිවනයි. දැන් බලන්න එතකොට අපි මේ ජීවිතය ගැන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අපි විමසනකොට අපි ලං වෙන්නේ නිවනට. එහෙනම් නිවනට ලං වෙන්න කැමති කවුරුත් පුරුදු කරන්න මේ අනිත්‍ය භාවනා මානසිකාරය. පටිච්ච සමුප්පාදේ හට ගැනීම නුවණින් විමසන්න. කොහොමද ඒ නුවණින් විමසන්නේ? අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර හට ගන්නවා. සංස්කාර හේතු කොටගෙන විඥානය හට ගන්නවා. විඥානය හේතු කොටගෙන නාම රූප හට ගන්නවා. නාම රූප හේතු කොටගෙන ආයතන හට ගන්නවා. ආයතන හේතු කොටගෙන ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හේතු කොටගෙන විඳීම හට ගන්නවා. විඳීම හේතු කොටගෙන තණ්හාව හට ගන්නවා. තණ්හාව හේතු කොටගෙන උපාදාන හට ගන්නවා. උපාදාන හේතු කොටගෙන භවය හට ගන්නවා. භවය හේතු කොටගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හිලීම් මේ ආදී දුක් රැසම රැස් වෙනවා. මේක තමයි පටිච්චසමුප්පාදේ හට ගැනීම. පටිච්චසමුප්පාදේ නිරෝධී විමසන්න. කොහොමද? ඒ අවිද්‍යාව ඉතිරි නැතුව නොයල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා. විඥානි නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වෙනවා. ආයතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා.
ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් මිලීම ආදී මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා. ඔය විදිහට ආයතන ගැන, පංච උපාදානස්කන්ධ ගැන, ධාතු ගැන, හට ගැනීම නැතිවීම, ආස්වාදයේ ආදීනවේ නිස්සරණය මේ ආකාරයට විමසුවොත් ඔබ දුකින් නිදහස් වෙනවා. ඒ නිසා දුකින් නිදහස් වීම පිණිස යෝනිසෝ මනසිකාරය යෙදෙන්න, සිහිය නුවණ දියුණු කරගන්න හැම දිනාටම වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ අපි රැස් කළ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සග්දේ මිදුන් සතරවරන් දෙවියන් සෙන්පති දෙවිවරුන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපගේ පින්වත් ගුරු දෙවිඳුන් මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා සුපවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.